ආයුබෝවන් සුබ දවසක්. අපි අද මේ පේන පාලම් පාරුවේ සවාරියක් යන්නයි හදන්නේ. එනවද අපිත් එක්ක ඔයාලත් යන්න? මේ තැන තමයි රුක්ගහ තොටුපළ කියන්නේ. මෙතන ගඟෙන් එහා පැත්තට යන්න තියෙන්නේ පාලම් පාරුවකින්. අපි හදන්නේ මේ පාලම් පාරුවෙන් එහා පැත්තට යන්න. එහා පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ ලස්සන බලලා ඊට පස්සේ අපි ආයේ මෙහි පැත්තට එනවා. මෙතන කට්ටිය එකතු වෙනකන් මේ පාරුව නවත්තලා තියෙනවා. ඒකට කට්ටිය නැගලා මේක කට්ටිය එකතු වුණාන් පස්සේ තමයි යන්නේ. එක මගේකින් රුපියල් 20ක් අය කරනවා එහා පැත්තට යන්න. මේ පාලම් පාරුව අරගෙන යන්න තොටියෙක් ඉන්නවා. එයාට තමයි හැමෝම මුදල් ලබා දෙන්නේ. අද අපේ මේ ගමනින් අපේ පුතාලට වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ පරිසරය මාරම ලස්සනයි. පොඩ්ඩක් බලන්නකෝ. ස්වභාව සෞන්දර්ය උපරිමයෙන් විඳින්න පුළුවන් තැනක් තමයි මේ පරිසරය. දැන් අපි මේකට නැගලා ඉන්නේ. දැන් ඔන්න යන්නයි හදන්නේ. මේ ගමනේදී හොඳ පිරිසක් අපිට මුණ ගැහුණා. ඔන්න දැන් ගමන අපි ආරම්භ කළා. දැන් ඔන්න මේ පාලම් පාරුව යනවා ඉස්සරහට. භාවනා සිදුවක් කියන්න තමයි යන්නේ. අපි අර පෙර කාලේ මචං පෙර කවියක් කියමුනේ. ආමුදා. මාමන් ඩේලි ගහලා නේ. ඈ මාමන්ගෙන් ඩේලි ගහනවා. ආම ඩේලි ගහලා අපිට ගමන් ෂොට් එකක් ගහලා යන්න. ෂොට් එකක් ගහලා ඉන්නේ. ආමලා ෂොට් එකක් දීලා යන්න. අම්මෝ දෙන්නේ දැක්කේ ෂොට් එකක් දැක්කා. අයියා ඉන්න තරක පාළු නෑ. ඈ අයියා ඉන්න තරක පාළු නෑ කිව්වා. ඒකනේ මේ නාරිකලා දෙන්නම් මට ගරු කරලා අරන් ඉන්න. ඈ අයියා මත පාමියා. අපි අතර අප්පා ෆෝන් එකට ආපුතා අයියෙන් එදා. එන්න මාඩිය බරයි. කෝපේ නඩේ ගුරා. මේ පාරුව ගමන් කරන්නේ මේ ලණු වහරා. මේ කඹේ මැද හරිය වතුරේ තියෙන අයිය. එහෙමද? අවුරුදු 100ක් තිබුණා 1000ක් තිබුණත් කඹේ අයිය. අදිරන්නේ. මේ දාලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තුනක් අපි ඔරුවල යනකොට ඕවා දෙනවා. ඒක 100 නැතිවම ඒක අපි බඩු ටික ඔක්කොම මම කොල්ල කරා. ඒ වුණාට මං ගාව වීඩියෝ වෙලා තියෙන්නේ. වීඩියෝ වෙලා තියෙන්නේ. තාක්ෂි කියන්නකොද ෆෝන් එක කරලා යන්නේ. තාක්ෂි කියන්නේ මෙයා කියනකොට බය වුණා ඒ ළමයා. කෑවෙන් පස්සේ බං ඉස්සෙල්ලා පුතේ එහෙනම් අපිත් කාලා දෙන්නේ. එහෙනම් මුලින්ම අපි බබා ඉත කොලේ දාන්න එපා බිමට. අපි ඉත කොලේ අරගෙන. ඇත්තෙන්ම මේක හරිම වටින කතාවක්. ගොඩක් අය ඇවිල්ලා මේ සුන්දර පරිසරය දූෂණය කරලා යනවා. shopping bag, ඉටි කවර,
ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප මේ වගේ දේවල් මේ පරිසරයට මුදා හැරියාන් පස්සේ මේ පරිසරයේ ලස්සන විනාශ වෙනවා. ළමයින්ට පේන්න අපිත් ඒ වැරද්ද නොකර ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනි ඒ වැරද්ද කරන්න එපා කියලා. බබේ අද පුතා සද්දේ පොඩ්ඩක් දාන්න. අපි ආව තේරුන්නේ නැහැ නේ. ඔව්. දැන් මත් ගතියක් නැද්ද? කැමුණේ අංගොස්සිය. ඒව දරින් නැද්ද පුතේ? ආවේ ගොඩට ගියාම දරින්නේ. ඇත්තටම විහිළුවෙන් තහළුවෙන් විනෝදෙන් අපි මේ ගමන ආවා. අපිට තේරුණේවත් නෑ. අන්න එහා පැත්තටත් ඇවිල්ලා. ගොඩබිමට ළඟා වෙලා. ඇවිල්ලත් ඉවරයි. මේ ඔරුව කාගේද මල්ලි? මේ කාගේ? දැන් ඉඳලා ගියේ. හරි. හරකට කිව්ලා දෙන්නේ දාන්න ගියේ. අපි මේකෙන් බැහැලා එහා පැත්තට යනවා. අපිව මේ පැත්තේ තියලා එතන හිටිය කට්ටියව නග්ගගෙන පාරුව ආපහු යනවා දැන් ඒ ගොඩහට. අපි යන්නේ ඊළඟට මේ ගිහිල්ලා ආවට පස්සේ. දැන් අපි මේ තොටුපළේ ඉන්නේ. මේ තොටුපළේ හවස් යාමයක. මාර ලස්සනයි. මෙතන නවත්තලා තිනවා පොඩි ඔරු දෙකක්. අපි අය ඒකට නැගලා. හවස් වෙලාවට මෙතන හරීම ලස්සනයි. බැහැගෙන යන ඉර එළිය වැටිලා මෙතන වෙනස්ම පාටක් හෙදිලා. කොහේ ගියත් අපේ කට්ටිය නම් වතුරට පනින්නම තමයි හදන්නේ. මාර try එකක් දෙන්නේ වතුරට පහින්න. බොහොම අමාරුවෙන් පාලනය කරගෙන හිටියා. මේ එක්කෙනෙක් මේ අදිනවා අර ඇතුලේ තියෙන ඒවා මඩ නා ගන්න හදන්නේ. බොහොම අමාරුවෙන් ඉතින් කියලා ඔය තියාගෙන ඉන්නවා. ඔය පේනවද බලන්න. අර පැත්තට ගියේ පාලම් පාරුව දැන් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් කට්ටිය නැග්ගහම පස්සේ මේක යනවා. ඉතින් ඒක හන්දා අපිටත් යන්න වෙනවා. අපේ අයට යන්න නම් අදහසක් නැහැ. ඒත් යන්න වෙනවා නැත්තම් අපිට රෑ වෙනවා. මේකේ 3 wheel බයික් එකෙමත් යන්න පුළුවන්. මේ පේනවද 3 wheel එකක් තියෙනවා. දැන් මේ 3 wheel එකක් මේක ගිහිල්ලා එහා පැත්තට යනවා. දැන් අපි ටිකෙන් ටික ඈත් වෙනවා ගොඩ බිමෙන්. අර බලන්න අපි දැන් ටිකෙන් ටික මේ මැද්දට එන්නේ. ඔය ඔන්න එනවා. මේ පාලම් පාරුව ගමන් කරන්නේ කඹයක් දිගේ. මේ කඹේ තමයි මේ වැඩේ තියෙන්නේ. දැන් ඔන්න අපේ පුතාලටත් ඒ අත්දැකීම පොඩ්ඩක් ගන්න. පොඩ්ඩක් ඒගොල්ලොත් දැන් කරනවා. ඒගොල්ලන්ට මේක කවදාවත් කරලා නැහැනේ. ඒක හොඳ අත්දැකීමක් වෙයි. දැන් ටික ටික කරවල වැටිගෙන ඉන්නේ. දැන් ඉතින් අඳුරුයි මේ පැත්ත. ඉතින් අපි අපේ ගමනේ අවසාන තප්පර ගානට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාව subscribe කරලා මාව නොදන්න ඔයාගේ එක යාළුවෙකුට හරි මගේ මේ වීඩියෝ එක share කරන්න. එතකොට අද මගේ වීඩියෝ එක බැලුවනේ බලලා
හොඳයිද නැද්ද මොකද්ද තව කියන්න තියෙන්නේ කියලා ඉවරලා මොනවා හරි කමෙන්ට් එකක් දාන්න. මට ඒක හරිය වටිනවා. ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. අපි දැන් මේ පැත්තට ආවා. දැන් ඔය තියෙන්නේ උතනින් ගොඩබිම. දැන් මේ අඳුර වැටිලා හොඳටම. එහෙනම් ඉතින් අපිට පාලම් පාරුවේ සවාරිය කොහොමද කියලා ඔයාලා තමයි මට කියන්න ඕනේ. මට එහෙම ඔයාලා දෙන කමෙන්ට් එක ඊළඟ වීඩියෝ එකකට හරිම වටිනවා. පාඩම් වැඩවලින් මිදිලා පරිසරයේ විඳින්න දුන්නු අත්දැකීම අපේ පුතාලා හොඳටම ගත්තා කියලා මං හිතනවා. එහෙනම් ආයි දවසක තව තැනකදී හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්. මම පස්සේ දෙකම ඉන්න මේකට වෙලා. වඩක් ගන්න කොහොමද?